Hello welcome back to my YouTube channel. ඔන්න කොහොම හරි අප්‍රේල් මාස ඉවර වෙලා මැයි මාස ඉවර වෙන්න කලින් මම කොහොම හරි අවුරුදු vlog එක අරගෙන ආවා. ඉතින් මේ පාර නැකත් ඔක්කොම තිබ්බේ මහා පාන්දරනේ. අපි ඊට පස්සේ ඒ නිසා ඔක්කොමලා උදෙන්ම නැගිට්ටා. උදෙන්ම නෙමෙයි පාන්දරින් නැගිට්ටා. දැන් අපි මේ නැකතට අනුව වැඩ කරන්න තමයි යන්නේ. මේ ඉන්නවාට අපේ අලුත් යාළුවෝ ඉන්ට්‍රොඩියුස් කරන්න බැරි වුණානේ. මෙයා නෙමෙයි. අපි ගත්තා චූටිම චූටි බලු පැටියෙක්. අපි මෙයා ඇත්තටම යාගේ වර්ගයේ ෂීට්සු මික්ස් ටෙරියර්. එහෙම මේ ඇත්තටම මාර නිදිමතේ ඉන්නේ. අපි කලින් දවසේ නිදාගත්තත් රෑ වුණා. ඊට පස්සේ අපි දැන් උදේම නැගිටලා පළවෙනි නැකත කරන්න තමයි හදන්නේ. අපි එහෙම ඇත්තට මේ පාර ලොකුවට සමරුවමුකුත් නෑ. අපි අඩුම රතිඤ්ඤාවත් පත්තු කරේ නෑ. අපේ බාප්ප නැති වුණ නිසා මාස 6කට කලින්. ඒ නිසා අපි මුකුත් සමරුවේ නෑ. ඇත්තටම ලොකුවට එහෙම සමරුවේ නෑ මුකුත්. ඔන්න දැන් අපි කිරි උතුරවන්න කිරි මුට්ටිය තිබ්බා. අපේ ගෙදර දැන් ඉන්නේ අපි 4 දෙනා විතරයි. අපේ අක්කලා ඉතින් යාළගේ ගෙවල් වල කිරි උතුරවන්න බෑ. ඒ නිසා යාළගේ ගෙවල් වල අපි 4 දෙනා ෂේප් එකේ කිරි උතුරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් මෙන්න මෙහෙම කිරි ඉතිරිගෙන ගියා. අපි වෙන්දට මේ අපි වෙන්දට ඒ කියන්නේ අපි අක්කලා ඔක්කොමලා මේ ඉන්න දවස්වල යාලා මැරි කරන්න එහෙම කලින් අපි කිරි ඉතුරුවේ නෑ. අපි දැන් ටික අවුරුද්දකට කලින් තමයි කිරි උතුරවන්නත් ගත්තේ. හැබැයි ඒක දැන් දිගටම යනවා. ඊට පස්සේ ඉතින් අනිත් නැකත තිබ්බේ මං හිතන්නේ 6යි ගානට නේද? ආහාරන බව තිබ්බේ 6යි ගානටනේ. ඒ වෙනකන් ආයෙ නිදාගන්නේ නැතුව ඊට පස්සේ ඉතින් අපි හිටියා. කොහමරි අම්මයි මමයි නා නිදාගත්තේ නෑ. හැම මේ දින නිදාගත්ත මට මතක විදියට. ඊට පස්සේ ආහාර අනුභවයේ තිබ්බා. අපි කෑම කෑවා. කෑම නෙමෙයි කිරිබත් කෑවා. ඊට පස්සේ ගාන දෙනු කරලා ඒ චාරිත්‍ර ටිකත් ඒ විදියට කරා. ඊට පස්සේ ඔන්න නෑගම් යෑම නැකතට අපිට නම් යන්න දුන්නේ නෑ. එදා අපිට කොහොම හරි තිබ්බා දවල් කෑම වේලකට යන්න. එතනදී අපි ඔක්කොම සෙට් වෙන නිසා අපි ආයෙ ගියේ නෑ එදා හවස වෙනකන්. මේ අපේ ලොකු තාත්තගේ පුතා එයාව උදේ පාන්දර හැමෝම ලස්සනට ඇඳගලා. අපි ඉතින් එහෙම ලොකුවට කෑම බීම හැදුවේ නෑ. මම කලින් කිව්වත් වගේ එහෙම ලොකුවට සමරන්න නැති නිසා. ඊට පස්සේ යාළුවා ඇවිල්ලා ගියාට පස්සේ අපිත් කෑවා. අපිත් කන්න ඕනේ. අපිත් කාලා බීලා ඉන්න ඕනේ. ඊට පස්සේ අපිත් කෑවා. අපිට එදා කොහොමාරි වැඩ ටිකකුත් තිබ්බා. ඒ නිසා අපිට යන්නත් බැරි වුණා කොහෙවත්. අපි අර කිව්ව ගෙදර දවල්ටම යනවා කියලා හිටියා. ඊට පස්සේ ඔන්න ආවා අපේ නිකීලා. එයාලා ඉතින් කොහොමත් එනවනේ. එයාලගේ ඉතින් මහා ගෙදරනේ. එයාලා ආවා. ඊට පස්සේ අපේ අක්කලාත් ආවා. අපි දවල්ට යන්නේ අපේ අම්මගේ අක්කගේ පුතාගේ ගෙදර. එයා අපි ඔක්කොටම කෑම දෙන්න කියලා ඉන්වයිට් කරා කලින්ම 14 වෙනිදා. ඒ නිසා අපි දැන් එහෙ යන්න ලෑස්ති වෙනවා. අපේ අක්කලාත් ආවම අපි එහෙ යනවා. ඊට පස්සේ දවල් වෙලා ආවා අපේ ලොකු අක්කලා. මේ දෙන්න එකම විදියට ඇඳන් ආවා. ඒ ඇඳුම් දෙක මාර ලස්සනයි. මම මාර ආසයි ඇඳුම් දෙකට. බුලුතුත් අරගෙන අපිට වදින්න ඒ දෙන්න ආවා.
අපේ නේහස් බුලත් ටික අරගෙන ඉස්සෙල්ලාම ගියේ නිකී ගාවට. නිකීට බුලත් දීලා වදින්න ගියේ යාට වැරදිලා. ඊට පස්සේ දැන් මේ තෑගි භෝග හුවමාරු කර ගැනීමේ නැකත. ඒ නැකතත් ඒ විදිහටම කරලා අපි දැන් ලෑස්ති වෙනවා රෙහි යන්න. අපි එහෙනම් ලෑස්ති වෙලා හම්බෙමු. කොහොම හරි අවුරුද්ද කියලා නෑ හොඳට වැස්සා නේද 14 වෙනිදා. ඔයාලගේ පැතිවල කොහොමද දන්නේ අපිට වැස්සා. ඊට පස්සේ ඉතින් අපි ආවා හේ ගෙදරට. අපි ඉස්සෙල්ලාම ආවා අපේ අම්මලාගේ මහ ගෙදරට. අපේ මම්මා විතරයි එහෙ ඉන්නේ. එහෙට ආවා. නෑගම් ආවා. ඊට පස්සේ හෙත් ඉඳලා අපිට කෑම තියෙන්නේ පහලනේ. ඊට පස්සේ අපි ඉතින් ගියා එහෙ ගෙදරට. එහෙට ඔක්කොටම ඉන්වයිට් කරලා තිබ්බා අපේ පවුලේ හැමෝටම. පවුලේ හැමෝටම ඒ නිසා ඉතින් ඔක්කොමලා එතනදි සෙට් වුණ නිසා ඒකත් හොඳයි ඉතින් අවුරුදු දවසේ. ඊට පස්සේ අපි එහෙදි කාලා බීලා අපි බැලුවා මායා පොඩි සෙට් එක එකතු කරගෙන අපි බැලුවා මායා බලලා පේනවනේ ලොකු පොඩි කියලා නෑ. ඉතින් ඔක්කොමලා ෆෑන්ස්ලා තමයි නේ මායා ෆිල්ම් එකේ. ඒක තමයි සුපිරි ෆිල්ම් ලංකාවේ බිහි වෙච්ච. ඊට පස්සේ අපි කෑවා කාලා අපි එහෙමම ගෙදර ආවා හවස 5:00 විතර. ඊට පස්සේ නම් මම ගොඩක් වීඩියෝ කරලා නැතුව ඇති. අපි එහෙමම ගෙදර ඇවිල්ලා ගියා ලොකු අම්මලාගේ ගෙදර. හරිද අපිට එහෙම යන්න බැරි වෙච්ච නිසා. ඊට පස්සේ මෙතන මෙන්න මේ සූදු පොළට හවුනානේ. මෙතන මේ කවුරුත් පිටින් නෑ අපේ පවුලම අයියලා බබාලා ඔක්කොමලත් එක්ක. එතන ඉතින් සූදු පොළට හවුනා. ඊට පස්සේ ගෙදර එද්දි මාර විදියට රෑ වුණා කොහොම හරි. ඊට පස්සේ එදා අයියා ගානේ අපිට දුන්නා අවුරුදු පාටිය. මේ ඉන්නේ අපි ඒක එන්ජොයි කරන ගමන් අපි පොඩි අක්කලා හිටියේ නෑ. යාලා අවුරුදු දවසේම ගියා අයියලාගේ ගෙදර මාතර ගියා. ඉතින් අපි විතරයි හිටියේ. ඊට පස්සේ ඉතින් අපි මෙයාගේ පාටිය එන්ජොයි කරන ගමන් තමයි මේ ඉන්නේ. ඊට පස්සේ පහුවදා ඇත්තටම එහෙම අපි කොහෙවත් ගියේ නෑ. අපි කලින් දවසේ නෑගම් ගිහිල්ලා එහෙමත් ඉවර වුණා. ඊට පස්සේ මේ දවසේ රෑ අපි ලොකු අක්කලාගේ ගෙදර අපිට එන්න කිව්වා රෑ කෑමට. අපිට කියන්නේ අපි 4 දෙනයිනේ පොඩි අක්කලා නෑනේ. ඊට පස්සේ එහෙ යන්න කලින් අපි ගියා අපේ බව්වට බෙහෙත් විදින්න. එයාට බෙහෙත් එක විදින්න තිබ්බෙත් එදා ඒ දවසේ. ඊට පස්සේ හවස අපි දෙන්න එක්කන් ගියා යාව බෙහෙත් විදගෙන එන්න. බෙහෙත් විදගෙන හිතපු නැති විදියට ඇත්තටම රෑ වුණා අපි අක්කලා ගෙදරට යද්දී. ඇයි අර අවුරුදු දවස් ටිකේ හිර වෙච්ච අපොයින්ට්මන්ට්ස් ඔක්කොම එදාට ડોක්ටර් මාර බිසි එදා. ඉතින් මෙයාලා තාම ගොඩක් චූටිනේ. එතකොට මෙයාලාට විස බීජ යන්න තියෙන ඉඩ වැඩි නිසා මෙයාලා අන්තිමේටම එළියේ ඉඳලා තමයි අපි ආවේ. ඊට පස්සේ බෙහෙතුත් ඉදගෙන අපි කෙලින්ම ආවා අපේ අක්කලා ගෙදරට කෑමට. මම වීඩියෝ කරලා නෑනේ කෑමවත්. මම ගෲප් එකට නම් දැම්මා. අපේ WhatsApp channel එකට නම් දැම්මා. හැබැයි මම වීඩියෝ කරලා නෑ. අපි කොහොම හරි අක්කලාගේ ගෙදරට එද්දිත් රෑ 9:00 පහුයි 9:50 විතර වුණා. ඊට පස්සේ ඉතින් කෑවා කාලා එහෙම ආයෙ ගෙදර ගියා. ඇත්තටම මම කන ටිකවත් වීඩියෝ කරලා අපේ අක්කා මාර රසට කෑම වේලක් හදලා තිබ්බා. ඊට පස්සේ මේ තියෙන්නේ අනිත් පහුවදා උදේ. මේ දවසේ ඇත්තටම අයියා ගෙදර යන්න හිටපු දවස අපිට එකපාර හිතිලා අපි ගියා දියැල්. මෙහි තියෙන රාවණ දියැල් ඔයාලා දන්නවා ඇති. ඔයාලා ගොඩක් අය ඇවිල්ලත් ඇති. මේ පැත්තේ ඇවිල්ලා නැතත් ඔයාලා ඇල්ල වැල්ල වායි පාරේ යනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම දැකලත් ඇති. ඉතින් අපි මෙහි ආවා. අපේ අම්මලාත් එනවා කිව්වා. අපි දෙන්න කලින් ආවා. එදත් මාර විදියට සෙනඟ කට්ටිය අවුරුදු නිවාඩුව සමරන්න ගොඩක් අය ඇවිල්ලා තිබ්බ මෙහෙට.
අපේ අම්මලා අක්කලා එනවා කිව්වට එයාලා පරක්කුයි. ඊට පස්සේ අපිට එන්න ඉරුංකු කෑවා. ජීවිතේටවත් මම දැකලා නැහැ වගේ දියල්ලා අය බලන්න ගියා. මම බලලා ඇති දැකලා ඇති වෙන්න. හැබැයි ඉතින් ජීවිතේටවත් දැකලා නැති මිනිස්සෙක් වගේ අර සෙනඟ ගොඩේ ගිහිල්ලා අර පිටින් ආපු මිනිස්සු බලලා ජීවිතේට දැකලා නැති මිනිස්සු බලන්න ආසාවෙන් ඉද්දි මෙච්චර බලපු මමත් ගිහිල්ලා මැදින් බැලුවා. මොකද්ද මං කිව්වේ? කොමාරි ඊට පස්සේ එතන බලලා අපි දෙන්නත් එක්ක ෆොටෝ ටිකකුත් ගහලා ආය අක්කල එනකන් හිටියා. ඊට පස්සේ කොහොම හරි යාලා ආවා. අපි එදා නිකන් රෝඩ් ට්‍රිප් එකක් ගියා වගේ. එහෙමත් නැහැ ඉතින්. දියල්ල කියන්නේ අපේ ගෙවල් ළඟ ඉඳන් කිලෝමීටර් 8ක් විතර තියෙන්නේ. 8ක් 9ක් තියෙන්නේ. ඊට පස්සේ මෙයාලත් ආවට පස්සේ මෙයාලත් ඉරුකු කාලා එහෙමම ආය අපි ගියා. අපි කොහරි ගිහිල්ලා ඉද්දි හම්බෙච්ච රොටි කඩයක් තියෙනවා මේ ළඟ. එදා ඒකේ රොටි මාර රහයි. ඉතින් ආයෙත් ඒකෙන් රොටි කන්න ආස හිතිලා අපි ඔක්කොමලා ගියා එතන රොටි කන්න. මේ තියෙන්නේ රොටි කඩේ. හරිද? මට ඒකේ නම මතක නෑ. ඇත්තටම මේ රොටි මාර රහයි. රොටි ලුණු මිරිස් තියෙනවා, පොලොස් තියෙනවා, හතු තියෙනවා. ඒක මාර රසයි. ඉන්නකට ඉලානේ ලස්සනට මේ ගහත් එක්ක ફોකස් කරන අර පැත්තත් එක්ක ලස්සනට පේනවා. ඊට පස්සේ අපේ අම්මා මම පොඩ්ඩක් ඇඳුවා මේ ෆොටෝ ගහනවා කියලා ෆොටෝ එකකුත් ගැහුවා. එහෙම තමයි මම ආදරෙන් කතා කරන්නේ. ආර ගණන් ගන්නපා. ඊට පස්සේ ෆොටෝත් ගහලා මේ තියෙන්නේ කඩේ. එතන කැමරා මාර රහයි. ඊට පස්සේ අපි ගත්තා බිත්තර රොටි. බිත්තර රොටි එකත් මරු එවලි උණුවෙන්. ඒ කියන්නේ මාර සැරයි. හරිද? කන්න අමාරුයි. සැරයි උණුයි නිසා කන්න අමාරුයි. හැබැයි ඉතින් මරු ඒ පොට් එකත් මරු එතනත් මරු. ඊට පස්සේ ඔන්න දවස් 2-3ක් ගිහිල්ලා 23 වෙනිදා එනවා. 23 කියන්නේ අපේ අවුරුදු උත්සවයේ තිබ්බ දවස. මේ වෙද්දී නම් අයියා ගෙදර ගිහිල්ලා යා ගියේ අප්‍රේල් 20 විතර. ඊට පස්සේ කොහොම හරි ආයෙත් එයාට අපේ මියුසිකල් එක බලන්න ඕනි කියලා 23 වෙනිදා ආයෙත් කිලෝමීටර් ගාණක් ගෙවාගෙන නුවර ඉඳන් ආවා. අපි ගිය අවුරුදු උත්සවයට උදේ පාන්දරම අපිට ගිය අවුරුද්දේ අවුරුදු උත්සවයට අපි යද්දී හවස 5ට විතර. ඒ නිසා අපි මේ පාර කලින්ම අවුරුදු උත්සවයට ගියා. අපේ channel එකේ අය නම් ඉතින් ওই විස්තර ඔක්කොම දන්නවා. මේ තියෙන අපේ අම්මා බනිස් කාපු විදිය. අපේ අම්මා බනිස් කාලා දින්න කියන්නකෝ. අපේ අම්මා බනිස් කාලා 3. ඒ වැඩි හිටි බනිස් කෑම 3. මට මේ මුකුත් සවුන්ඩ් එක දාන්න බෑ අප්පා. මේ වගේ සින්දු දාලා තියෙන නිසා කොපිරයිට් වෙනවා. එතකොට ඉතින් වීඩියෝ එකකිනුත් වැඩක් නැති වෙනවා. ඒ නිසා සවුන්ඩ් එක දාන්න බෑ. මේ තියෙන්නේ වතුර පිරවීමේ තරඟය. ඒක පොඩ වෙනස් විදියට මේ පාර තිබ්බේ. වෙනදට 3 දිනක් විතර එක බෝතලයක්නේ පුරවන්න තියෙන්නේ. මේ පාර තනි තනියෙන් තමයි වතුර බෝතලේ පුරවන්න තිබ්බේ. ඒකත් ඉතින් හැබැයි හොඳයි. ඒ හිටිය අපේ මෙහි අපේ ඇල්ලේ කම ඇඳපු සෙට් එක. මේක බලන්නකෝ. මේ මිනිසුන්ගේ බිත්තරේ බිමට වැටිලත් කැඩුන්නේ නැහැ කියන්නකෝ. මම ඒක zoom කරා. හැබැයි ඔයාලට පේනෙයිද දන්නේ නැහැ. ඒක බිම වැටිලා පම්ප් වෙලා ආවේ. හැබැයි ඒක කැඩුන්නේ නැහැ. ඊට පස්සේ ඒත් අපි හිතුවා
ගෙදරින් ගෙනල්ලා මාරු කළා දන්නේ නැහැ කියලා. හැබැයි නෑ ඊට පස්සේ පාරේ ඒක කැඩුනා. ඊට පස්සේ හොඳටම වහින්න ගත්තා. ඒ නිසා අපි ආවා ගෙදර යන්න ගියා අපි කන්න. හැබැයි ආයෙත් අවුරුදු උත්සවයට යන්න ඕනි නිසා අපි ළඟට ගිහිල්ලා කාලා ආයෙත් ග්‍රවුන්ඩ් එකට යනවා කියලා හිතලා ආවා. මෙතන මාර ලස්සනයි. මම මෙතනට පළවෙනි පාර ආවේ. මේකේ නම ලොෆ්ට් ග්‍රෑන්ඩ් හරි එහෙම එකක්. මේක තියෙන්නේ කුඹල්වල. ඇල්ල එකක් තියෙනවා දන්නවා ඇති. ඇල්ලේ කුඹල්වලයි දන්නවා ඇති. ඊට පස්සේ මේ තියෙන්නේ පැණි බම්බරේ. මේකත් මරු අපේ අම්මත් ගියා මම බය හිටියේ කොන්ද කඩාගනී කියලා. මේක මරු මේවා මුකුත් සවුන්ඩ් එක දාන්න බෑ. සවුන්ඩ් එක දැම්මනම් තමයි හොඳ මාතල්. හැබැයි සින්දු තියෙන නිසා සවුන්ඩ් එක දාන්න බෑ. ඉතින් මේකෙත් 4-5 දිනෙකම බිම ඇද වැටුණා. මම පොඩ්ඩ zoom කරලා දාන්න. ඉතින් ඔන්නෝම තමයි අපේ අවුරුදු උත්සවේ ගෙවුනේ. මෙතන වැඩිපුරම වැඩි වුණේ අපේ අම්මට. අපේ අම්මා මේ පැත්තේ ආයිනේ හිටියේ නිසා මට ඒ ටික වීඩියෝ වෙලා නැද්ද දන්නේ නැහැ. අපේ අම්මා කෙලින් එන්නෙම නැහැ. අපේ අම්මා යන්නේ වැඩේට. අපේ අම්මා මිනිස්සු ගොඩේමයි යන්නේ. ඔයාලට ඈතින් පේනවද කන්දක්? ඒක තමයි ඇල්ල රොක් එක කියන්නේ. ඇල්ල ගල කියන්නේ අන්න ඒකට. අපේ ග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ මාර ලස්සන තැනක. ඒ අතරේ බෑන්ඩ් එකේ සෙටප් එක ඇවිල්ලා හිටියා එතන ලෑස්ති කරන්න. අපේ මෙහි ප්ලේ කරේ සනිදව බෑන්ඩ් එක. ගොඩාක් මම ආස කට්ටිය ආවා. ඒ කියන්නේ ගොඩක් තරුණ අයට වඩා චන්දන ලියනාරච්චි, චන්ද්‍රසේන හිටියාරච්චි, ෂර්ලි, ඒ වගේ මේ කවුද ශානිකා, එතකොට ටෂ්නි, නිලාන්, දිමංක ගොඩක් අය ආවා. ඒකෙත් වොයිස් එක දාන්න බැරි වෙයි ඉතින්. එයාලගේ සින්දු ඇහෙන නිසා. ඔන්න ඔය වෙලාවේ තමයි අපේ අම්මා යන්නේ. බලන්නකෝ මට වීඩියෝ එකට ඇත්තට මට අහු වෙලා නැහැ. මම අර අනිත් කට්ටිය වෙන වීඩියෝ කරලා තියෙන්නේ. ඔන්න ඔතනින් අපේ අම්මා යන්නෙම ඔන්න ඔය පැත්තට. ආයෙ කෙලින් එනවා. ආයෙත් ඒ පැත්තටම තමයි යන්නේ. කොහොමරි දහමාරාත ඊට පස්සේ ඉතින් කොහොම හරි හැබැයි ගේම දුන්නා. අපි යන්නේ නැහැ මොකුණා තරඟයකටවත්. හැබැයි ඉතින් අපේ අම්මලා ඒ ආතල් එක තවත් ගන්නවා. ඊට පස්සේ මාර වැඩේ කියන්නේ අපේ පොඩි සෙට් එකේ ඉන්නවනේ. අපේ පොඩි සෙට් එකම වගේ ගියා අවුරුදු කුමාරයොන්ට. ඇත්තටම ඒක නිකන් හිතන්නව නැති විදියට තේරිලා තිබුණේ අපේ පවුලෙම කට්ටිය. ඒත් අපි කතා වුණා අනේ මිනිස්සු හිතනවද දන්නේ මෙතන මේ කතා වෙලා එහෙමයි කියලා. ඇත්තටම නෑ අපේම ඔක්කොම තමයි තේරුණේ. අපේ නිකී තමයි පළවෙනියා. ඔය රතු පාට ඇඳුම දැන් ඉන්න අනිත් එක්කෙනා තමයි අපි අර අවුරුද්දට කෑමකට ගියේ. ඒ අයියාගේ දුව. ඒ කියන්නේ අපේ අම්මගේ අක්කාගේ පුතාගේ දුව. ඔය එහා පැත්තෙන් ජර්සි එක දාගෙන ඉන්නේ. එයා ගියා විකට ඇඳුම් තරගෙට. ඒ නිසා ඇඳුම මාරු කරලා තියෙන්නේ. ඒ අපේ ලොකු අම්මගේ පුතාගේ දුව. අර අපේ ගෙදර ආවේ ලස්සන ඇඳුම් ඇඳගෙන ඒ යාලා. එතකොට මේ චූටි එක්කෙනා චූටිම බබා එයා අපේ තාත්තගේ මල්ලිගේ දුවගේ පුතා. අනිත් එක්කෙනා අපේ අම්මගේ අයියාගේ දුවගේ පුතා. ඉතින් ඔක්කොම පවුලේ ළමයි ටික තමයි තින්නේ. ඉතින් මේ තියෙන මෙයාට ක්‍රවුන් එක දාපු වෙලාව මේ තෝරපු ජජ් බෝඩ් එකේ අයම තමයි ක්‍රවුන් එක දැම්මේ. අපි නිකී ඇත්තට මෙතන වෙන දේ දන්නේ නැහැ. එයාගේ හිතේ එයාට අන්තිමට තෑගි දුන්න නිසා එයාට තෑගි නැහැ කියලා. දැන් මේ හෙන ගැම්මෙන් තමයි ඉන්නේ. එයා අවුරුදු කුමාරි වෙච්ච නිසා. ඔයාලා විශ්වාස කරන්න යන තැන ওই ක්‍රවුන් එකයි ඒකයි අරගෙන යනවා. ඊට පස්සේ අපි ගෙදර ඉද්දි අයියා ගෙදර ඇවිල්ලා හිටියා මියුසිකල් එකට යන්න. ඊට පස්සේ අපි රැට කාලා කුමු කරලා 9ට 9:00 විතර ගියා මියුසිකල් එකට.
ඊට පස්සේ මියුසික් එකක පටන් ගත්තා. බෑන්ඩ් එකේ පර්ෆෝමන්ස් නම් මාරු. ඉතින් සනිදප්ප ගැන කියන්න දෙයක් නැහැනේ. එයාලා නියමෙටම වැඩේ කරා. අවුලකට තිබ්බේ අපි චුට්ටක් ඈතින් හිටියේ. ඊට පස්සේ ඔන්න ගායකයෝ ටික ආවා. ඇත්තටම මේ වොයිස් එක දාන්න බෑනේ. මේ ඇවිල්ලා මම ආසම ගායකයෙක් සහ අනවුසර් කෙනෙක්. ඔයාලට පේනවා දැන් ඇතින්නේ මෝක්ෂ ප්‍රසාදයාගේ එනවුසිනුත් මරු. චන්දන නියලාරච්චි කියන්නේ මාර සිංගර් කෙනෙක්. දැන් අපි ඇත්තටම කතා වුණේ ගෙදර ඇවිල්ලත් එයාලගේ සින්දු අපි රෙකෝඩින් සහනවට වඩා ලයිව් මාර ලස්සනයි කියන්නේ ආයෙත් පට්ට පර්ෆෙක්ට්. මේ ඉන්නේ නිලාන් හෙට්ටිආරච්චි. එතකොට තවාව දිමංකාවා. දැන් එතන වෙනස හොඳට තේරෙනවා. ඒ කියන්නේ ජෙනරේෂන් දෙකක්නේ. දැන් චන්ද්‍රසේන හෙට්ටිආරච්චිලා, එතකොට චන්දන නියලාරච්චිලා, ෂර්ලිලා හැම එක ජෙනරේෂන් එකක්. මෙයාලා මේ ඉන්නේ ටෂ්නි. එයාලා එක ජෙනරේෂන් එකක්නේ. එතකොට එයාලගේ ලයිව් සිංගින් වල වෙනස්කම් හොඳට තේරෙනවා. හැබැයි ඉතින් හොඳටම හැමෝම පර්ෆෝමන්ස් එක කරා. ඒක ඉතින් අපි හොඳට රස වින්දා. පොඩ්ඩක් අර අවුලකට තිබ්බේ හොඳටම වැස්ස හොඳටම මඩ. ඉතින් ඔච්චර තමයි. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ අවුරුදු සති දෙක ගෙවුනේ. ඉතින් ඔයාලා අපේ WhatsApp channel එකේ නැත්තම් ඔන්න join වෙන්න පුළුවන් WhatsApp channel එකට. මම link එක දාන්නම්. එහෙනම් ඉතින් WhatsApp channel එකට join වෙන්න. ඊට පස්සේ අපි day vlog එකකින් ආයෙ හම්බෙමු. Thank you for watching.